හුදකලාවේ වාසය කිරීම. හුදකලාවේ වාසය කිරීම ධර්මයේ ප්‍රගුණ කරන කෙනාට මහත් අස්වැසිල්ලක් ලබා දෙන කාරණයක්. ධර්මයේ ප්‍රගුණ කරන කෙනාට ධර්ම මාර්ගයේ දියුණු කරන්න බොහෝ උපකාර වෙන කාරණයක්. එපමණක් නොවේ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනාටත් යම් හුදකලාවකට සිත අලවා වාසය කළ හැකි නම් එය ඒකාන්තයෙන්ම පහසුවක් උපදවා දෙනවා. මේ හුදකලාවේ වාසය කිරීම කියන වචනය ඇහෙද්දිම අපට එක් වනම සිහි වෙන්නේ වනාන්තරයක, එහෙම නැත්නම් ඈත කැලේක ගල් ගුහාවක, කාත් කවුරුවක් නැති පළාතක තට්ට තනියම ඉන්න ජීවිතයක් ගැන තමයි අපිට එකපාරටම මේ හුදකලාව කියන වචනය කිව්වහම සිහි වෙන්නේ. නමුත් පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ හුදකලාව කියන වචනයට ඊට වඩා ගැඹුරු, ඊට වඩා පළල් අර්ථයක් ලබා දුන්නා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඔන්න එක්තරා භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුව ඈත වනාන්තරයක කාත් කවුරුවත් නැති පළාතක ගල් ගුහාවක, එහෙම නැත්නම් හුදකලා කුටියක රුක් සෙවණක වාසය කරනවා. උන්වහන්සේගේ ළඟපාත කිසිම කෙනෙක් නැහැ. ඉන්නේ තනිවමයි. උන්වහන්සේ තනිවම පිණ්ඩපාතේ වඩින්නේ. පිණ්ඩපාතේ නිමවා යලි කුටියට වඩින්නෙත් තනියම. දන් වළඳන්නෙත් තනියම. පෙන් පහසු වෙන්නෙත් තනියම. ඒ වනාන්තරයේ කිසිදු මිනිස් වාසයකින් තොරව උන්වහන්සේ තනිවම වාසය කරනවා. උන්වහන්සේට කතා කරන්න කෙනෙක් නැහැ. එතකොට කතා කරන්න කෙනෙකුත් නැහැ, තනිවම ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, නමුත් මහණෙනි, ඒ භික්ෂුව තුල තෘෂ්ණාව ප්‍රහාණය වී නැතිනම්, තණ්හාව ප්‍රහාණය වී නැතිනම්, තස්මා සදුතිය විහාරීති උච්චති. ඒ භික්ෂුවට දෙවැන්නෙක් සමග වාසය කරන කෙනා කියලායි කියන්නේ.